Connect to the future with Chainmaster. ගන්න මම ඔයාලට ඉස්සලා කිව්වා ප්‍රොෆිට් එක කොහොමද මෙතනට තමයි ඩේලි අප්ඩේට් වෙන්නේ මේ එන ඩොලර් එකක් වුණත් අපිට ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන් තප්පර ගාණින් විනාඩියක් දෙකක් ඇතුළත බ්ලොක්චේන් ඩිලේ එක විතරයි ඔයාගේ ප්‍රොෆිට් එක වාට රුපියල් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ප්‍රොෆිට් පූල් එකේ දකුණු පැත්තේ යට තියෙනවා withdraw earnings කියලා withdraw earnings එකට ගියාට පස්සේ දැන් මම ඔයාලට USDN කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා ඒකට USDN වල USDN වලින් අපි කොහොමද USDT වලට මේ එන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරගන්නේ මෙන්න මේකෙදි මේ සිස්ටම් එක තමයි අපි යූස් කරන්න තියෙන්නේ USDN ටික මෙතන උඩ amount එක දාන්න ඕනේ මම මෙතන දාන්නම් මගේ මේ account එකට අදාළ ඩොලර් USDN 6.1ක් තියෙනවා මෙන්න මේක අපි විත්ඩ්‍රෝ කරද්දී හැම වෙලේම අපේ ප්‍රොෆිට් එකෙන් 100% ප්‍රමාණයක් අඩු වෙනවා සහ මේ කැපෙන ට්‍රාන්සැක්ෂන් නැත්නම් withdrawal fee එක වෙනස් වෙන්න පුළුවන් මෙතන යට තියෙනවා අපි දාන withdrawal එකම නැත්නම් අපි AI invest එකට fix එකට දාලා තියෙන ප්‍රමාණය මත කෙනෙක් ඩොලර් 30000ට අඩු AI investment එකට නැත්නම් fix එකක් දාලා තියෙනවා නම් AI එකට එයාට සාමාන්‍යයෙන් 100%ක withdrawal fee එකක් කැපෙනවා කෙනෙක් ඩොලර් 30000ට වැඩි AI ඉන්වෙස්ටර් නැත්නම් AI එකට දාලා තියෙන ඩොලර් 30000ට වඩා එයාට කැපෙන withdrawal fee එක 3%යි. කෙනෙක් ඩොලර් 50000ට වැඩි amount එකක් දාලා තියෙනවා නම් 101.5යි එයාගේ withdrawal fee එක. කෙනෙක් ඩොලර් ලක්ෂයට වඩා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් මේ personal එක account එකට. ඕකේ. සමහරට කෙනෙක් accounts කිහිපයකට ගහලා තියෙන පුළුවන් ඒක අදාළ වෙන්නේ නැහැ. තනි account එකට ඩොලර් ලක්ෂයට වඩා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් එයාට withdrawal amount එක withdrawal fee එක 0 කරගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලෙම ඒක ඔයා deposit කරලා තියෙන නැත්නම් AI bot එකට custody කරලා තියෙන amount එක මත වෙනස් වෙනවා. right. ඊට පස්සේ මම මෙතන ඩොලර් 6.1ටක් දාලා තියෙනවා. මෙතන ඩොලර් 6.1ටයි කියන්නේ 100%ක withdrawal fee එකක් මේකට යනවා. හරි. මෙතන ඊට පස්සේ amount එක දාලා ඉවර වෙලා withdrawal now දුන්නා. මෙතනදී මෙන්න මේ message එක බලන්න. ඔයා මේකෙදී daily වගේ profit එක withdraw කරන්න නැතුව ඔයා continue තියනවා නම් ඔයාගේ මේ exchange account එක තුලම ඔයාගේ එන profit එකට නැවත 100.2ක profit එකක් දවස ගානේ වැල් පොලියක් වගේ හැදෙනවා. නිසා මෙතන ඔයාට withdraw කරන්න නැතුව ඕනනම් තියන්නත් පුළුවන් withdraw කරන්නත් පුළුවන් මම withdraw කියන එක දුන්නාට පස්සේ දැන් මගේ USDN ටික යන්නේ මෙන්න මේ all asset කියන එකට all asset එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම අර withdraw කරපු USDN ටික මෙතන යට පෙන්නනවා මේ USDN 5.87 එකට ඉස්සරහින් තියෙනවා exchange කියලා මෙන්න මේ step ටික අනිවාර්යෙන් ඔයා ලියලා හරි තියාගන්න නැත්නම් කෙනෙක්ට මොකද මේකේ සංකීර්ණ වෙන්න පුළුවන් හැබැයි සංකීර්ණයි වගේම මෙන්න මේක තමයි රියල්ටි එක මේකේ මේක ඔයා හරියට අවබෝධ කරගත්තොත් මේක ඔයාට ඉගෙන ගත්තොත් මේක ඔයාට තේරෙනකොට ඔයාට තේරෙයි මේකේ තියෙන රියල්ටි එක. එතකොට මේ USDN තියෙන්නේ USDN කියන්නේ වෙනම ටෝකන් එකක්. එතකොට මේක අපි exchange කරන්න ඕනේ. මොනවටද exchange කරන්නේ? රියල්ම අපිට USDN USDT pair එකක් නෑ මාකට් එකේ. එතකොට USDN එක අපි exchange කරන්න ඕනේ BTX වලට. BTX කියන්නේ මොකක්ද? BTX කියන්නේ Bitrade X එකට අදාළ native token එක. එතකොට මේ native token එකට අපි withdraw කරද්දී මේ අදාළ USDN ප්‍රමාණයට අපිට හම් වෙන්නේ මොනවද? BTX token. එතකොට BTX token වලට exchange කරද්දී ඔයාලට බලන්න පුළුවන් zero fee කිසිම fee එකක් නැතුව මේක අපිට exchange කරන්න පුළුවන්. මේක exchange කරලාට පස්සේ මේක confirm කරාම දැන් අපිට මේ ටික නැතුව ගියා. ඒ කියන්නේ BTX token වලට මේක exchange වුණා. දැන් මෙතනින් back වෙලා නැවතත් all asset එකේ බලන්න පුළුවන්. දැන් අපි ළඟ USDN නෑ. අපි ළඟ තියෙන්නේ BTX token 31ක් තියෙනවා. මෙන්න මේක අපි sell load එකක් කරා USDT වලට exchange කරගන්න ඕනේ. නැත්නම් convert කරගන්න ඕනේ. එතකොට මේකෙදී අපි sell load එකක් කරන්න නම් spot wallet එකට මේක transfer කරන්න ඕනේ. දැන් මෙතන උඩ තියෙනවා transfer කියලා. ඔයාලට බලන්න පුළුවන් AI bot exchange transfer revenue analysis කියලා. transfer කියන එකට යන්න. transfer කියන එකට ගියාට පස්සේ
මෙතනින් වාට ඕන එකකවුන්් එකට නැත ඕන වොලට් එකට වගේ තියෙන ෆන් ට්‍රාන්ස කරන්න පුළුවන්. දැන් අපේ තියෙන්නේ ඒ අයි එකට තම අපි අපේ ෆන්ස් දාගෙන තියෙන්නේ අපේ ඩිපොසිට් කරලා තියෙන්නේ ඒකෙද අපි එක්ස්චේන්ජ් කරලා දැන් BTX තමා තියෙන්නේ. දැන් අපි මෙතන උඩ සොරි අපි දැන් AI account එකෙන් ස්පොට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. එතකොට මෙතන උඩයට මාරු කරගන්න පුළුවන් මේ මැද තියෙන ඒ තලයේ වල. ඊට පස්සේ අපේ asset මොනවද තියෙන්නේ? මෙතන තියෙන USDT. නමුත් අපි ළඟ USDT නෙමෙයි තියෙන්නේ BTX. BTX එකට ගියා. BTX token ටික select කරගත්තා. ඊට පස්සේ amount එක කොච්චරද දාන්නේ? මම මෙතන ඕල් දෙනවා සම්පූර්ණ තියෙන ගාන exchange කරන්න. right. confirm කරා. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඕල් asset එකේ නේ spot wallet එකට ගිහිල්ලා තියෙනවා BTX ටික. මෙන්න මේක අපි BTX USDT වලට set කරන්න නම් දැන් spot wallet එකේ අපේ ළඟ තියෙන BTX ටික මේක දකුණු පැත්තේ යට තියෙනවා මෙන්න මේ spot trade එක. spot trade එකට ගිහිල්ලා අපි sell load එකක් කරා තමයි USDT වලට sell කරගන්නේ. දැන් මෙතන වම් පැත්තේ උඩම තියෙනවා pair එක මොකක්ද තියෙන්නේ BTX USDT. අලුතෙන්ම කෙනෙක් withdrawal එකක් දානවා නම් නැත්තම් මෙතන sell load එකක් කරනවා නම් සමහර වෙලාවට මෙන්න මේ BTC USDT select වෙලා තියෙන්න පුළුවන්. මෙතන අපි pair එක උඩ select කරලා BTX USDT වලට දාන්න. ඊට පස්සේ අපි මෙතන දකුණු පැත්තේ buy කියලා තියෙනවා sell කියලා තියෙනවා. අපි දැන් sell load එකක් ගහන්න යන්නේ sell කියන එකට දාන්න. ඊට පස්සේ යට limit order කියලා තියෙනවා. limit order කියන්නේ අපිට ඕනනම් time එකක් set කරන්න පුළුවන් මේ token එක up වෙනකොට ඒ up එක ආවහම ඒ අදාළ rate එකට ආවහම ඒ token ටික sell වෙන්න. නමුත් අපිට just now ඒ වෙලාවෙම sell කරනවා නම් limit order එක market order එකට දාගන්න. ඊට පස්සේ එතන යටින් market තියෙනවා fill amount කියන තැන අපි ළඟ තියෙන්නේ USDT නෙමේ BTX. BTX එක select කරලා USDT එක BTX token eකට දාගෙන මෙතන quantity කියන තැන amount එක type කරන්න පුළුවන්. නැත්නම් එතන යටින් තියෙනවා මෙන්න මේ bar එක complete කරන්න 100%ක්. එතකොට අපි ළඟ තියෙන BTX ටික සම්පූර්ණ ගාන එනවා. ඊට පස්සේ යටින් sell BTX දුන්නා. sell BTX දුන්නාට පස්සේ අපේ asset එකට ගිහිල්ලා බලන්න පුළුවන් spot wallet එකේ දැන් USDN නෙමෙයි USDT තියෙන BTX ටික 100%ක්ම sell වෙලා. ඉතින් මේක පොඩි වැඩක් තියෙන. නමුත් මේක එක්කෙනෙක්ට සමහර කෙනෙක් one time එකපාර කරනකොට ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් දෙපාරක් තුන් පාරක් කරනකොට මේක වට සාමාන්‍ය දෙයක් වෙනවා. මේක ඊට පස්සේ withdraw කරනවා නම් අපි USDT ටික දැන් අපි deposit කරනවා නම් මේක දාගන්න විදිහ මම ඉස්සෙල්ලා කතා කරා. withdraw කරනවා නම් මෙන්න මෙතන withdraw එකට ගියා. on chain withdraw කියන්නේ අපි අර විදිහටම තව blockchain එකක් කරා තව exchange එකකට නැත්නම් exchange එකකින් exchange එකට withdraw කරනවා නම් මෙතන on chain withdraw නැත්නම් wallet එකකට හරි කැමති එකකට අපිට දාගන්න පුළුවන්. internal transfer මම ඔයාලට කිව්වා UID එක අනිවාර්යෙන් ඔයා notice කරලම තියාගන්න කියලා. UID එක හරහා කෙනෙක් transaction එකක් කරනවා නම් Bitradex account එකෙන් තව Bitradex account එකට මෙන්න මේ internal transfer හරහා අපිට withdraw කරන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම පෙන්නනම් on chain withdraw එක කරන්නේ කොහොමද? on chain withdraw එකට ගියා අපි withdraw කරන token එක select කරා. ඊට පස්සේ මෙන්න මේ withdrawal address එක අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේම Binance එකේ නැත්නම් වෙන exchange එකකට යනවා නම් ඔතන මම පෙන්නන්නම් මේ විදිහටම advance එකට ගියා deposit asset එකට ගියා අපි අදාළ token එක select කරා blockchain එක select කරා මෙන්න මේ විදිහට wallet address එක copy කරගත්තා. මෙතනට දෙන්න විතරයි තියෙන්නේ. දීලා මේ blockchain වලින් අපි transaction කරද්දී හොඳට මතක තියාගන්න මේ එකම process එකක් තමයි තියෙන්නේ. token එක මොකක්ද? network එක මොකක්ද? මේ දේවල් ටික හරියට select කරගත්තා නම් මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක Binance එකෙන් Bybit එකටද Binance එකෙන් Bitradex එකටද Binance එකෙන් KuCoin එකටද ඕනම exchange එකකට නැත්නම් MetaMask එකට දානවද ඕනම එකකට දාද්දි මෙන්න මේ ක්‍රමවේදය තමයි තියෙන්නේ.
ඔයා මේක හරියට ස්ටඩි කරලා ඉගෙන ගත්තොත් ඔයාට මේක සාමාන්‍ය දෙයක්. නිසා මේ බ්ලොක් චේන් එකක් එක්ක ගණදම කරද්දී ට්‍රාන්සැක්ෂන් එකක් කරන්නේ කොහොමද? මේ දේවල් හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ ඇඩ්‍රස් එක දැම්මා. ඊට පස්සේ අර කිව්වා වගේම නෙට්වර්ක් එක සිලෙක්ට් කරා. අපි BNB ස්මාර්ට් චේන් එක සිලෙක්ට් කරලා තිබ්බේ. amount එක දැම්මා. ඊට පස්සේ යටින් withdraw දෙන්නා. මම මේක withdraw කරන්නේ. withdraw දුන්නාට පස්සේ ඔයාට email එකට OTP එකක් එයි. නැත්නම් ඔයා Google Authenticator එකක් set කරලා තියෙනවා නම් Authenticator code එක දාන්නේ. ඒතකොට නැත්නම් pass key එක set කරලා තියෙනවා නම් phone එකට pass key එක දෙන්නුයි. මේ ටික ඔයා දුන්නාට පස්සේ ඔයාගේ withdrawal එක තත්පර ගාණක් විනාඩියක් දෙකක් ඇතුළත අදාළ exchange එකට යනවා. right නැත්නම් internal transfer දෙනවා නම් ඒ විදිහමයි internal transfer එකට දුන්නා. token එක select කරා. මෙන්න මෙතන UID එකට දාන්නේ email එකටද phone number එකටද select කරා. recommend කරන්නේ UID එක Bittrex එකෙන් Bittrex එකට දානවා නම් UID එක දැම්ම. මෙතන account name කියන තැන යටින් තියෙනවා බලන්න පුළුවන් please enter the users UID. UID එක දැම්මා amount එක දැම්මා withdraw දුන්නා. ඉතින් මේ විදිහට අපිට ඕනම transaction එකක් කරගන්න පුළුවන්. right අපි දැන් spot future AI මේ සියලුම දේවල් ගැන කතා කරා. වැදගත්ම දේ ඊළඟට මම ඔයාලට පෙන්නන්නම්. ඊළඟට බලන්න පුළුවන් අන්තිම ඔප්ෂන් එක තමයි කාඩ් එක. ඔයා දන්නවා මේකේ අපි දැන් withdraw කරන විදිය කතා කරා transaction එකක් internal transfer හරි නැත්නම් වෙන exchange එකකට හරි withdraw කරන විදිය. ඊට අමතරව ඕනම exchange එක P2P system එක තියෙනවා. එතකොට මේ exchange එකේ P2P system එක තාම මේ region වලට දීලා නැහැ. එතකොට අපිට පුළුවන් මෙයාලා දීලා තියෙනවා important visa card එක හරහා අපිට අපේ withdrawal ටික කරගන්න පුළුවන්. ඒතකොට කෙනෙක්ට virtual card එක නැත්නම් physical card එක දෙකම apply කරන්න පුළුවන්. virtual card එක use කරනවා නම් කෙනෙක්ට $21ක් pay කරලා එයාගේ virtual card එක එයාගේ phone එකට apply කරන්න පුළුවන්. මේක හරහා ඔයාගේ Google Pay එකට නැත්නම් Apple Pay එකට වගේ මේ අදාළ card එකේ detail ටික add කරලා ඉවරලා ඔයාට phone එකෙන් ටැප් කරලා ඕනම මැෂින් එකකට ඔයාගේ payments තෙල් ගහන්නද කෑම බීමටද ඔය සියලුම දේවල් වලට මේ කාඩ් එක යූස් කරලා ඔයාගේ මේ අදාළ account එකට නැත්නම් Bittrex account එකට හම් වෙන ඔයාගේ profit එක withdraw කරන්න වියදම් කරන්න මෙන්න මේ කාඩ් එක හරහා පුළුවන්. නැත්නම් කෙනෙක් physical card එක apply කරනවා නම් මේ physical card එකෙන් ඔයාට පුළුවන් apply කරන්න සාමාන්‍යයෙන් $100ක් දීලා එහෙම නැත්නම් AI invest එකට fix එකක් දානවා නම් $10,000 එහා එයාට මෙන්න මේ ෆික්ස් එකට ෆ්‍රී හම්බෙනවා මෙන්න මේ ෆිසිකල් කාඩ් එක. virtual කාඩ් එකක් හම්බෙනවා $3,000 එහා ෆික්ස් ඉන්වෙස්ට්මන්ට් එකක් AI එකට දාලා තියෙනවා නම්. ඉතින් එහෙම නැත්නම් virtual එක $21ක් දීලා buy කරන්න පුළුවන්. ෆිසිකල් එක $100කට එහා $100ක් pay කරලා එයාට ෆිසිකල් කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගෙන ප්‍රොෆිට් එක නැත්නම් මේක ඇතුලේ තියෙන වගේ මුදල් ටික ඔයාට ළඟම තියෙන ATM එකකින් උනත් Visa ATM එකකින් pin එක ගහලා withdraw කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක නිසා මේක ඇතුලේ ඉතාමත් පහසුයි ගනුදෙනු කරගන්න P2P system එක නැත්නම් කෙනෙක්ට transaction කරගන්න මේ දේවල් අපහසු වෙන්න පුළුවන් දැනුම නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. ඔයා ඉන්වෙස්ට්මන්ට් එක ගන්න දාලා තියෙන වගේ ඉන්වෙස්ට්මන්ට් එකට දාලා ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරගන්න මෙන්න මේ කාඩ් එක ඇප්ලයි කරලා ඔයාට ඔයාගේ සියලුම ගනුදෙනු ටික කරගන්න පුළුවන්. ඔයාගේ විත්ඩ්‍රෝල් ටික පේමන්ට්ස් ටික කරගන්න පුළුවන්. මේ හරහා ඔයාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. Connect to the future with Chainmaster.